ආයුබෝවන් ඉතින් හැමෝටම. ඉතින් කලින් වීඩියෝ එකේදී ගොඩක් අය කියලා තිබ්බා. ඇහෙන්නේ නැති ප්‍රශ්න ගොඩක් දේවල් තිබ්බා. ඉතින් මම ආය අරන් ආවා. ඒකේ අතීත කතාවත් එක්කම ඔයාලට ඒකට දෙන්න පිළියමක් හැමදේම ඔයාලට අරන් ආවා. ඉතින් මම කියන්නම් මේක පටන් ගත්තේ කොහොමද කියලා. SARS-CoV-2 කියන වෛරස් එක හේතු කරගෙන තමයි මේ COVID-19 රෝගය හටගත්තේ. ඉතින් 2019 දෙසැම්බර් මාසේ හුබේ පළාතේ වුහාන් කියන නුවරින් තමයි මේක ආරම්භ වුණේ. ඉතින් මේ වෛරස් එක ව්‍යාප්ත වෙන්න මිනිසුන් සමීපව ඇසුරු කිරීමෙන් කහිනකොට කිවිසුම් යනකොට මේ බිලිති මාර්ගයෙන් තමයි මේක ව්‍යාප්ත වුණේ. ඉතින් මේකේ සාමාන්‍ය රෝග ලක්ෂණ වුණේ උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව වගේ දේවල් තමයි. සංකූර්ණතාව විදියට නියුමෝනියාව, ARDS මේ වගේ රෝග ලක්ෂණ දැක ගන්න පුළුවන් වුණා. ඉතින් මේ වෛරස් එකේ පැතිරීම වළක්ව ගන්න අපිට මතකයි නිරෝධාරණය කරා හැදෙන නීතිය දැම්මා. ඉතින් මේ වගේ ලෝක පුරා රටවල් 160කට වඩා ජාතික ප්‍රාදේශීය මට්ටමේ පාසල් විශ්වවිද්‍යාල සේරම වැහුණා. උත්සව සියල්ලම නැවතුවා. කොවිඩ් එන්නත් විදියට මතක ඇති ඔයාලට කොවිඩ් එන්නත් 3ක් විද්දා. ෆයිසර් එන්නත පළවෙනි එක, ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි එක, තුන්වෙනි එන්නත තමයි මොඩර්නා කියන එක. ඒ වගේම මේ බෙහෙත් වලින් ඇත්තටම ආසාදන ඇති කරන විස බීජයට කිව්වොත් වෛරස් එක හෝ බැක්ටීරියාවට එහිව සටන් කරන ආකාරය මතක තබාගෙන ඔයාලගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කරන එක තමයි මේකෙන් සරලවම සිද්ධ වුණේ. මේකෙන් ඇතිවන අතුරු ආබාධ විදියට වෙහෙසකර බව, හිස රදේ, මාංශ පේශී කුදාව, උණ, ඇඟේ සීතල වීම වගේ දේවල් දැක ගන්න පුළුවන් වුණා. ඉතින් දැන් මේ ප්‍රතිඵල විදියට ඔයාලට පේනවා ඇති අතුරු ආබාධ විශාල ප්‍රමාණයක් කට්ටියට ඇති වෙලා තියෙනවා. ඉතින් පූර්ණ කාලීන ආබාධ වලට ලක් වෙලා තියෙනවා. අතපය පණ නැතුව, කකුල් පණ නැතුව සම්පූර්ණම ශරීරෙම කර්මන්නේ වෙලා තියෙන තත්ත්වයක් අද වෙනකොට බලා ගන්න පුළුවන්. පපුවේ අමාරු ඒ වගේ කොටස් දේවල් වල බලා ගන්න පුළුවන්. ඉතින් මේකට මම සරල විසඳුමක් පළවෙනි වීඩියෝ එකෙන් අරන් ආවා. ඉතින් ඔයාලට ගලලා බලන්න. මෙගා බැක්ටරි කවර් මේකේ කරල් 30ක් සහිත බෝතලයක් සාමාන්‍ය වුණේ 3750ක් වගේ ගාණක් තමයි වුණේ. ඉතින් මම නම්බර එක දාන්න කියන්නම් 076යි 088යි 42යි 64. ආයෙම කියන්න 076යි 088යි 42යි 64. මේකට වස්ත පණිවිඩයක් දාලා ඔයාලට ඕන ගන්න විස්තර සරලවම ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය ගන්න තොරතුරු ටික දුන්නා. ඊළඟ වීඩියෝ එකෙන් ඊට වැඩි දෙයකින් හම්බෙමු. හැමෝටම බුදු සරණයි කියලා.